ආගේ කායකට ඇල්කොහොල් දුන්නොත් එහෙම නැත්නම් සරලව කියනවා නම් බොන්න ටිකක් දුන්නොත් මොකද වෙන්නේ? එන්ජිම කැඩේ නේද? ඒත් මනුස්සයා ගොඩක් සැරයක් කියලා තිබුණ ඩොජ් ඩීමන් 170 එක හරියට නිකන් බියර් ටිකක් බිවම ෆෝම් වෙනවා වගේ ආලෝ වගේ. ඇල්කොහොල් දුන්නාම තමයි මේ යකා ඇත්තටම වැඩ පටන් ගන්නෙ. මේක තමයි ඩොජ්ලාගේ අන්තිම සහ ලොකුම පිස්සුව. ඔයා මේකට ෂෙඩ් එකේ සාමාන්‍ය පෙට්‍රල් ගැහුවා. මේක අහිංසක විදියට හෝස් පවර් 900ක් දෙනවා. අහිංසක කිව්වේ නම් වීලුවට. මොකද හෝස් පවර් 900ක් කියන්නේ මාරම දෙයක්. ඒත් හැබැයි ඔයා මේකට E85 වෝල්ට් එක ඒ කියන්නේ එතනවල එහෙම නැත්නම් ඇල්කොහොල් ගැහුවොත් එම කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේ කායකේ තියෙන පොඩි රහ බලන සෙන්ස් එකක්. ඒක හරියට නිකන් කායකේ දිව වගේ. ඒක තප්පරයකට වාර ගානක් චෙක් කරනවා ඔයා රැන්කිට දෙන්නේ මොනවද කියලා. ඔයා E85 ගැහුවා කියලා ඩිරෙක්ට් කරගත්ත ගම එන්ජින් එකගේ ටයිමින් වෙනස් කරලා කෙලින්ම හෝස් පවර් 1025 කෙලියට දානවා. මේක හරියට නිකන් පපායිට නියුතු දුන්නා වගේ වැඩ. සාමාන්‍ය කෑම කෑවා නිකන් ඉන්නවා. හැබැයි මේ විශේෂ කෑම. ඒ කියන්නේ E85 ෆුවල් එක එහෙම නැත්නම් ඇල්කොහොල් දුන්නා ලෝකෙම පෙරලෙනවා. මේ බීපු ඩීමන් 170 එක කොච්චර සාද කියනවනම් 0 ඉඳන් 100ට යන ගන්නේ තප්පර 1.6යි. ඒ කියන්නේ ඔයා ඇස්පිල්ලමක් ගහන වෙලාවටත් වඩා අඩුවෙන්. ඩොට් සමාගම යාලගේ V8 යෝගේ අවසන් ගන්න නැති මේ වගේ බීපුවම යකා වෙන කාර් එකකින්. ඉතින් ඔයා කැමති කාටද? පෙට්‍රල් ගහලා හෝස් පවර් 900ට යන සාමාන්‍ය ඩීමන් එකටද? නැත්නම් E85 එහෙම නැත්නම් ඇල්කොහොල් ගහලා හෝස් පවර් 1025ට යන බීපු ඩීමන්ටද? කමෙන්ට් එකක් දාන්න. මේ වගේ කාලෝකේ පිස්සු ටෙක්නොලොජි ගැන දැනගෙන අපේ පේජ් එක ෆලෝ කරන්න.